ඊශ්‍රායල් නිෂ්පාදනාංශයේ MCQ ප්‍රශ්න පත්‍රයට අදාළ ප්‍රශ්න සහ පිළිතුරු තමයි මේ වීඩියෝ එකෙන් අපි කතා කරන්නේ. මුලින්ම අපි දැනගන්න ඕනේ MCQ කියලා කියන්නේ මොකක්ද? MCQ කියලා කියන්නේ අපි දන්නවා multiple choice questions. M අකුරෙන් කියන්නේ multiple. ඒ කියන්නේ ගොඩක්. ඊට පස්සේ choice කියලා කියන්නේ තේරීම. ඔන්න තේරීම් ගොඩක් තියෙනවා questions. මේ questions වලට ප්‍රශ්න වලට උත්තර 3ක් හෝ 4ක් ඒගොල්ලෝ දෙනවා. ඒ ප්‍රශ්නයකට දීලා තියෙන උත්තර 3 හෝ 4න් අදාළ උත්තරය වන්න අපි ලකුණු කරන්න තියෙන්නේ. ඉතින් MCQ questions හරියටම ප්‍රොඩක්ෂන් ෆීල්ඩ් එකට අදාළව ඊශ්‍රායල් ඉන්ටර්විව් එකේදී මේ ක්‍රියාවලියේදී මොනවද කියලා අපට දෙන්න ක්‍රමවේදයක් නැහැ කාටවත්. මොකද එහෙම දන්නේ එක විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ ඒ අදාළ නිලධාරීන් විතරයි. දෙන්නේ 3 දෙනෙක් විතරයි. ඉතින් ඒක අනිත් ඒගොල්ලෝ විටින් විට වෙනස් කරනවා. MCQ ප්‍රශ්න සහ පිළිතුරු කිලිවල එහෙම උගන්වන්න බෑ. අපට නමුත් ප්‍රොඩක්ෂන් ෆීල්ඩ් එකට අදාළව MCQ ප්‍රශ්න අනුමාන කරලා ඒවි කියලා හිතලා එහෙම තමයි අපි මේ වීඩියෝ එකෙන් සාකච්ඡා කරන්නේ. What does PPE stand for? PPE යන්නෙන් අදහස් කරන්නේ කුමක්ද? PPE කියලා කියන්නේ අපි දන්නවා personal protective equipments කියන තේරුම. personal protective equipments. එතකොට මේකේ තියෙනවා අනිත් ඒවා සේරම වැරදි උත්තර. personal production equipment ඒවා සේරම වැරදි. එහෙනම් නිවැරදි එක දැනගන්න ඕන PPE කියන්නේ මොකද්ද? personal protective equipment. පුද්ගලික ආරක්ෂිත උපකරණ කියන ඒවා. right අපි යමු ඊගා ප්‍රශ්නේ බලන්න. දෙවෙනි ප්‍රශ්නෙන් අහලා තියෙනවා which of these is PPE? මේවායින් කොයි ඒවාද කියලා අහනවා. PPE පහත සඳහන් දෑ අතුරින් PPE එකක් වන්නේ කුමක්ද? PPE එක තමයි අපි දන්නවා gloves, B spoon, ඔන්න ඊගා එක තියෙනවා pen, ඊළඟ D තියෙනවා chair. chair කියන්නේ පුටුව, ඊට පස්සේ pen එක, spoon එක මේ මොකක්ද නෙමෙයි අපි දන්නවා. කොයි එකද PPE වෙන්නේ? PPE වෙන්නේ සේෆ්ටි ආරක්ෂිත උපකරණ. තමන්ගේ ආරක්ෂිත උපකරණය මොකද්ද? ග්ලව්ස් එක. ග්ලව්ස් කියන්නේ PPE වලින් එකක්. හරියන්නේ නම් උත්තරේ මොකද්ද? ග්ලව්ස්. රයිට් අපි යමු ඊළඟ ක්වෙස්චන් එකට. ඊළඟ ප්‍රශ්නයට යන්න කලින් ඔබට කෙටි පණිවිඩයක් තියෙනවා කියන්න. ඔබට සමුග පරීක්ෂණයට මුහුණ දෙන්න කලින්, නැත්නම් ඔබගේ MCQ ප්‍රශ්න පත්‍රයට මුහුණ දෙන්න කලින්, නැත්නම් ඔබගේ අවසාන Skype ඉන්ටර්විව් එකට මුහුණ දෙන්න කලින් ඔබට සමුග පරීක්ෂණයට කොහොමද මුහුණ දෙන්නේ කියලා පොඩි පුහුණුවක් අවශ්‍ය නම් ඉතාම සුළු මුදලකට මගේ සමුග පරීක්ෂණ පන්තියට සහභාගී වන්න. Which tool is best used to measure the precise thickness or diameter of a small metal part? මේ සිංහල තේරුම තියෙනවා. මේකේ ඇත්තටම අහන්නේ මේ diameter එක. අපි කියමු drill bit එකක් කියලා, drill එකට දාන කටුවක් කියලා. ඒකේ විස්කම්භය මයින්න පුළුවන් උපකරණය මොකද්ද? which tool? which tool කියන්නේ කොයි උපකරණයද? හැබැයි අහන්නේ precise කියලා කියන්නේ හරියටම මයින්න පුළුවන්. නැත්නම් ඉතින් අපිට ඔක අඩි ගොතක් ගත්තම මනිත හැන්නේ. මෙෂරින් ටේප් එකක් ගත්තම මයිත මේ මෙතන තියෙන ටේප් මෙෂර් කියලා. ටේප් මෙෂර් කියන්නේ අපි දන්නවා අපේ ගාව තියෙන මෙෂරින් ටේප් එක. නැත්නම් අපි කියන්නේ ටේප් එක. රයිට්. ඔන්න ඕකෙන් උනත් මැනගන්න පුළුවන්. ඉතින් ඕකෙන් මයින් එක නෙමෙයි මේ අහන්නේ. මොකද precise කියලා කියන්නේ හරියටම මයින්නේ මොකේද? දැන් අපි කියමුකෝ ඇලුමිනියම් ෂීට් එකක් කියලා. ඇලුමිනියම් ෂීට් එකේ precise thickness එක හරිම ගණකම් මයින්න පුළුවන්. ඇත්තටම මොකකින්ද මම උත්තරේම කියලා දාන්නම් වර්නියර් කැලිපර් එකෙන්. වර්නියර් කැලිපර් එක ඔබ දැකලා තියෙනවා සාමාන්‍යයෙන් CNC මැෂින් එකක් උඩ ඔය ලේත් මැෂින් වැඩ කරන කට්ටිය ගාව වර්නියර් කැලිපර් එක නැතුව වැඩ කරන්න බෑ. මොකද ඒගොල්ලොන්ට මිලිමීටර දැන් සෙන්ටිමීටරයට මිලිමීටර 10යිනේ. අන්නේ මිලිමීටර කඩලා ඉවරලා මයින්න පුළුවන් මොකකින්ද? ඒගොල්ලන්ට පයින්න පුළුවන් වර්නියර් කැලිපර් එකෙන් විතරයි. ඒක නිසා තමයි ඒගොල්ලෝ ගාව ඔය CNC මැෂින් ගාව විශේෂයෙන්ම අනිවාර්යයෙන්ම තියෙනවා මොනවද? වර්නියර් කැලිපර් එක. එහෙනම් මේකේ ආන්සර් එක මොකද්ද? දශමයට මයින්න පුළුවන් එක මොකද්ද? වර්නියර් කැලිපර්. රයිට් ඕකේ. අපි යමු ඊළඟ ප්‍රශ්නෙට. Number 4. What must you do before changing a drill bit on a power drill? power drill එකේ right අපි දන්නවා drill එකේ drill bit එක මාරු කරන්න කලින් ඒ කටු මාරු කරන්න කලින් අපි මොකද්ද කරන්න කියලා අහන්නේ. what must you do? අපි කරන්න ඕන මොකද්ද before changing එක මාරු කරන්න කලින්? ඒකට කියනවා increase the speed setting. ඕන speed setting හදනවා කියලා එහෙම එකක් ඇත්තෙත් නෑනේ drill bit වල මේ drill machine එකේ. ඊට පස්සේ disconnect the power source. ඒක වෙන්න පුළුවන් නේ. මොකද disconnect power කරනවා කියලා
කියන්නේ සාමාන්‍යයෙන් පවර් එකට සම්බන්ධ නම් ඒ ගලවන එක හොඳයි. මොකද අපි ඩ්‍රිල් බිට් එක මාරු කරන්න යන්නේ. or remove the battery. බැටරි මාරු කරනවා කියන්නේ අපි දන්නවා දැන් ගෝඩාරියක් ඒවා තින්නේ hands කීයද ඉඳලාම තියෙන්නේ මොනවද? රීචාර්ජබල් ඒවා. ඉතින් හැම එකක්ම රීචාර්ජබල් ආපු යුගයක අපිට remove the battery කියලා තියෙනවා නම් right ඒකත් වෙන්න පුළුවන් නේද? මොකද බැටරිය ගලවලා තමයි අපි මේ ඩ්‍රිල් බිට් එක මාරු කරනකට යන්න ඕන රයිට්. ඊට පස්සේ බලමු oil the drink drill chuck එක අපි දන්නවා chuck එක oil කරන්න මොනවාද? ඇත්තෙම නෑ නේ. chuck එක කියන්නේ අර අපි ඩ්‍රිල් බිට් එක දාන්න ඒ බුරුල් කරන මේ ආයුධය උපකරණය. එතකොට while it's running ඒක කරගෙන අතරතුරේ ඒක දුවන අතරතුරේ put on heavy welding gloves right. heavy welding gloves අපි දන්නවා dotted gloves කියලා තියෙනවා. ඒවා ඇත්තටම ආරක්ෂිත gloves වර්ගයක්. ඉතින් ඒ මුකුත්ම අවශ්‍ය වෙන්නේ නැහැ. අපි දන්නවා කරන්ට් එකට ගහලා තියෙනවා නම් ඒක පවර් සෝස් එක ගලවන්න ඕන, ඩිස්කනෙක්ට් කරන්න ඕන. ඒ වගේම බැටරිය තියෙනවා නම් බැටරිය රිමූව් කරන්න ඕන. මොකද හේතුව නැත්තම් අනතුරක් වෙන්න පුළුවන්. ස්විච් එක ඔටෝ නෙමෙයි අත වැදිලා ඔන් වෙලා. ඒක නිසා තමයි අපි බැටරිය එක්ක ගලවන්න ඕන නැත්තම් ඩිස්කනෙක්ට් කරන්න ඕන පවර් එකෙන්. එච්චරයි කරන්න තියෙන්නේ මේ before changing a drill bit. drill bit එක මාරු කරන්න කලින් කරන්න ඕන එකයි. right. Which tool is designed specifically to grip, bend and cut wires? right. මොකද්ද tool එක කියලා ගහනවා which tool එක කියලා අහනවා. විශේෂයෙන් හදලා තියෙන්නේ grip කරන්න, bend කරන්න and cut wires. ඒ කියන්නේ grip කියන්නේ අල්ල ගන්න. ඒ වගේම bend කරන්න කියන්නේ නවන්න. ඒ වගේම cut wires කියන්නේ wire කපන්න. wire ඔය සේටම අපි ගන්නවා. අපි භාවිතා කරන්නේ මොකද්ද? combination pliers. මේ pliers කියන්නේ ඇත්තටම අපේ කට්ටිය කියන්නේ මොකද්ද මේකට කටරඬුව කියලා. ඒ වචන තමයි මේ ප්ලයර් කියලා කියන්නේ. ප්ලයර් එක භාවිතා කරන්නේ ඔය කාර්යයන්ට තමයි. මොනවද? grip කරන්න වයර් එක අල්ල ගන්න පුළුවන්. ඒක නවන්න පුළුවන්. ඒ වගේම මේක වයර් එක කපලම දාන්න පුළුවන්. right ප්ලයර් එක. අනිත් ඒවා ගන්න බෑ. ස්ක්‍රූ ඩ්‍රයිවර් අපි අඳුරනවා. හැමර් වලින් කරන්න බෑ. ස්පැනර් වලින් ඒ කාර්යය කරන්න බෑ. අපි යමු එහෙනම් ඊළඟ ක්වෙස්චන් එකට. what tool is used to check මොන යූස් එකද මෙන්න ටූල් එකද යූස් කරන්නේ check if a surface is a perfectly horizontal or vertical. horizontal කියන්නේ අපි දන්නවා තිරස් අතට, vertical කියන්නේ තිරස් අතට කෙලින් අතට. එතකොට ඒවා හරියටම check කරන්නේ horizontal ද කියලා මේ surface එක කියන්නේ මතු පිට හරි බිත්තියක වෙන්න පුළුවන්. ඊට පස්සේ බිම floor එක වෙන්න පුළුවන්. අපි හරියටම ඒවා check කරන්නේ මොකකින්ද? surface එකක් horizontal හරි vertical හරි තියෙනවා නම් තිරස් හරි සිරස් අතර තියෙනවා නම් ඒවා පරීක්ෂා කරන්නේ කොහොමද? මොකකින්ද කියලා අහන්නේ. which tool එකෙන් මොන tool එකෙන්ද? අපි දන්නවා එක මයින්න පුළුවන් split level එකෙන් අපි ගොඩක් හිට දකිනවා මේක yellow color එකෙන් කහ පාටින් දකිනවා රසදිය එහෙම තියෙන්නේ. අන්න ඒක තමයි ස්ප්ලිට් level එක තමයි අපි ඒවා level එකම ඉන්න ගන්නෙ. මේ තියෙන අනිත් උත්තර ගැලපෙන්නේ නැහැ. alright එහෙනම් අපි යමු ඊළඟ question එකට. if you see an accident what should you do? accident එක සාමාන්‍ය දැනුම් ප්‍රශ්නයක්, general knowledgeable වන ප්‍රශ්නයක්. if you see an accident what should you do? ඔයා මොනවද කරන්නේ accident එකක් දැක්කොත්? ඔබ වැඩ කරන factory එකේ company එකේ accident එකක් වෙනවා. මොකද්ද කරන්නේ? ignore it. මම නොසලකා ආරිනවා. inform the supervisor immediately. supervisor immediately දැනුවත් කරනවා. continue working. දිගටම හේ වැඩ කරන් යනවා දැක්කා වගේ. go home කියන්නේ ගෙදර යනවා. අපිට හොඳටම පේනවා මේකේ උත්තරේ මොකද්ද? inform the supervisor immediately. supervisor දැනුවත් කරන්න ඕන immediately කියන්නේ විගතම. next question. which item protects your feet? ඔයාගේ කකුල් ඔයාගේ පාද ආරක්ෂා කරන්නේ මොන item එකද? right මෙතන මේ PPE එකක් ගැන කියන්නේ. මොකද්ද? අපි දන්නවා safety shoes තමයි ඔයාගේ කකුල් ආරක්ෂා කරන්නේ. helmet එකට gloves එකකට කකුල් ආරක්ෂා කරන්න බෑනේ. කකුල් ආරක්ෂා කරන්න තියෙන්නේ මොකද්ද? safety shoes වලට. goggles කියන්නේ අපි දන්නවා ඇස් ආරක්ෂා වෙන්න දාන්නේ. right අපි යමු එන ඊගාවෙකට. 1 cm equals right 1 සෙන්ටිමීටරයක් සමාන වෙනවා මොකටද? 1 සෙන්ටිමීටරයක් කියලා කියන්නේ අපිට දන්නවා මෙතන තියෙනවා හරියන්නේ මිලිමීටර 10. හොඳට මතක තියාගන්න. මිලිමීටර 10ක් කියලා කියන්නේ ඊටාම කුඩාම කුඩා කොටස් ඒකක මිලිමීටරයක් කියන්නේ මිලිමීටර 10ක් එකතුව තමයි 1 සෙන්ටිමීටරයක් හැදෙන්නේ. right ඒක හරියන මේ සෙන්ටිමීටරයක් කියන්නේ නම් මිලිමීටර 10ට. right අපි යමු ඊළඟට.
1 meter is equal එක මීටරයක් කියලා කියන්නේ මොකද්ද මේකෙන් සමාන වෙන්නේ මොකකටද 1 මීටරයක් මීටරයක් කියන එක අපි දන්නවා සෙන්ටිමීටර 1000ක්ද සෙන්ටිමීටර 50ක්ද නැත්නම් සෙන්ටිමීටර 10ක්ද සෙන්ටිමීටර 100යි ඒක තමයි උත්තරේ 1 මීටරයක් කියලා කියන්නේ 1 මීටරයක් කියලා කියන්නේ සෙන්ටිමීටර 100කට right අපි ඊළඟට යමු which is longer මේ තියෙන ඒවායින් වැඩිපුර දිග මොකද්ද කියලා අහන්නේ වඩා දිග එක සෙන්ටිමීටර 50ද නැත්තම් මිලිමීටර 500ද අපි දන්නවා මිලිමීටර 500යි සෙන්ටිමීටර 50යි කියලා කියන්නේ දෙකම එකයි සෙන්ටිමීටර 50යි මිලිමීටර 500යි කියන්නේ දෙකම එකයි ඒක නිසා තමයි they are equal කියන එක තමයි උත්තරේ right දෙකම සමානයි they are equal කියලා කියන්නේ මොකද්ද දෙකම සමානයි how many millimeters are in 1 meter millimeter කීයක් තියෙනවද millimeter හරි centimeter නෙමෙයි සෙන්ටිමීටර් නම් 100යි කියලා අපි දැන් දැනගත්තානේ. ආයෙ අහනවා මිලිමීටර කීයක් තියෙනවද 1 මීටර 1 මීටරයකට. එතකොට උත්තරේ වෙන්නේ මොකද්ද 10යි. right 10ක් තියෙනවා. මිලිමීටර 10ක් තියෙනවා 1 මීටරයක් හැදෙන්න. right ඊළඟට යමු. what is defective products? මොකද්ද දෝෂ සහිත නිෂ්පාදනයක් කියලා කියන්නේ. defective product එක කියන්නේ මොකද්ද දෝෂ සහිත නිෂ්පාදනය. ඒ කියන්නේ මොකද්ද new product එකට එම කියන්නේ damage or faulty product. ඩැමේජ් එකකට නැත්නම් ෆෝල්ටි මොකක් හරි වරදක් තියෙන ප්‍රොඩක්ට් එකකට තමයි ඩිෆෙක්ටිව් කියලා කියන්නේ. එහෙනම් ආන්සර් එක වෙන්නේ මොකද්ද? B. right damage or faulty products. clean product එකකට කියන්නේ pack product එකකට කියන්නේත් නෑ. pack කර product එක ඩිෆෙක්ටිව් කියලා කියන්නේ නෑනේ. ඩිෆෙක්ටිව් කියන්නේ දෝෂ සහිත කියන එක. අපි යනවා ඊළඟ question එකට number 14. ඒකේ තියෙනවා good teamwork means. teamwork කියලා කියන්නේ මොකද්ද? හොඳ teamwork එකක් කියන්නේ මොකද්ද? ඒකේ තේරුම තමයි helping each other, fighting ගහ ගන්නවලු, working alone all the time හැමසෙම තනියම වැඩ කරනවා නම් teamwork වෙන්න බෑනේ. ignoring others කියන්නේ අනික් කට්ටිය නොසලකා හරිනවා. අනික් කට්ටිය නොසලකා හරින බෑ teamwork එකකදී. එහෙනම් අපි දන්න මොකද්ද helping each other. එකිනෙකාට උදව් කරනවා කියන එක තමයි උත්තරේ. each other කියන්නේ එකිනෙකාට helping උදව් කරනවා. ඒක තමයි teamwork හැඟීම කියලා කියන්නේ. Number 15. What is main purpose of a wire stripper? Wire stripper කියන එක අපි දන්නවා ඒකෙන් කරන්න පුළුවන් ඇත්තටම wire එකේ insulation එක අයින් කරන එක තමයි. wire එක කපන්න අපි fly එක භාවිතා කරනවා කපන්න. නමුත් wire එකේ ඇතුලේ තියෙන කම්බි වලට හානි නොවි wire එක කපන්න තියෙන උපකරණය tool එක තමයි මොකද්ද wire stripper. wire stripper එක හරි පොඩි කුඩයි. wire stripper එකෙන් ඇත්තටම කරන්න පුළුවන් wire එකක් සුද්ධ කරන්න විතරයි. wire එකේ කිසිදු හානියක් නොවි ඇතුලේ තියෙන cable මේ උඩ ඉන්සියුලේෂන් එක අර පිට තියෙන ආවරණය ඉවත් කරන්න පුළුවන්. එහෙනම් මේ තියෙන to remove plastic insulation from wires without damaging the copper core. ඒ ඇතුළේ තියෙන core එක නැත්නම් ඒ wire එක කම්බි ටික කැපෙන්නේ නැති වෙන්න wire stripper එකෙන් සුද්ධ කරන්න පුළුවන්. ඔන්න නිෂ්පාදනාංශයේ සම්මුඛ පරීක්ෂණ ක්‍රියාවලියේ එන MCQ ප්‍රශ්න සහ උත්තර කතා කරපු පළමු වීඩියෝ එක අද දවසේ මෙතනින් අවසන් වෙනවා. නැවතත් අපි මෙවැනි වීඩියෝ එකකින් හැමෝම තාමත් මගේ channel එක subscribe කරලා නැත්නම් channel එක subscribe කරලා මට සහයෝගය ලබා දෙන්න. So එහෙමනම් we will be back in the next video. See you. Bye bye.